හාමාත්‍ය මම කැමතියි දැනගන්න ඔබතුමාලාගේ පරම්පරාවේ හිටිය සද්දාන්ත හස්තිරාජෙක් බානගල ඇතා සම්බන්ධයෙන් ඔබතුමා දන්න දේවල් ටික අපිට කියමුකෝ. බානගල ඇතා කියන එක බානගල හිටියා වෙද මහත්තයෙක්. බානගල තියෙන්නේ මේ සියනකෝට්ලේ කපුගොඩ දිහා. ඒ වෙද මහත්තයා ළඟ ඉන්නද්දී ඇතා කාට හරි විකුණන ලද වෙද මහත්තයාගෙන්ද කියන එක මම හරියට දන්නේ නැහැ. ගෙනිච්චා දෙහියෝයිට පැත්තේ අබිලීනු මුදලාලි කියලා කහන විට අබිලීනු මුදලාලි කියලා මුදලාලි කෙනෙක්. එතෙන්දී ඒ බලන මිනිස්සයා එතන මොකක් හරි ප්‍රශ්නයක් උඩ ඇතා බැන්දට පස්සේ ආවා. ඉතින් අපේ තාත්තා එක්ක කිව්වා මං ඇතා බැඳලා ආවා මට එහෙ බලන්න බෑ. මේ ඒගොල්ලන් ඔය ඇතා කාලයක් තිස්සේ බැලුවේ අලිබාසුන් නැහැ. ඒ ප්‍රශ්නයක් උඩ ඇතා විකිණිලා තියෙන්නේ. ගිහින් ඇතා විකුණයි අහලා බලන්න කියලා අපේ තාත්තට කිව්වා. තාත්තා එකමන ගිහින් අහුවාම මගේ මතකයේ හැටියට 1950 විතර රුපියල් 5500කට ඇතා දෙනවා කිව්වා. එයාට බය කියලා. ඒකමන තාත්තා ගිහින් ඇතා අරගෙන ආවා. අපි ළඟ හිටියා. පෙරහැරකට ගන්නේ නැති තරම් ඇතා ටිකක් කලබලකාරී ඇතේ. තාත්තට පුදුම ලැබීමක් තියෙනවා. තාත්තා ඒ ගත්තු අවුරුද්දෙම කැලණියේ කරඬුව බැද්දා. කිසි හලහොල් පණක් නැහැ. අර හීලයි හොඳට හිටියා. වැඩි කල් හිටියේ නැහැ. අවුරුදු 5කට වැඩි විතර හිටියේ නැහැ. ඇතාගේ තිබුණා ඒ ඉස්සර යනපු රෙඩ්ඩු බාරක් මේ කන ආස්සේ. කාලයක් යනකොට කන හොලවන්න නැතුව ගියා. අපේ ගෙදර හිටියා කෙනෙක් මේ අලි ගැන දන්න ටිකක් පොඩි කාලේ ඉඳලා හදාගත්තු මිනිස්සෙක්. ඒ මිනිස්සයා කිව්වා ඇතාගේ කනේ මොකක් හරි කියලා. ගිහින් බලන්න කියලා තාත්තා කිව්වහම නාවනකොට බලපුවා මෙහෙම වුණාම ඒක හිල් වෙලා හැරෝ විශ්සා. ඒ ගමන ඉක්පන්ට වෙදකම් කළාට මොළයට කිට්ටු වැඩි හාමුදුරනේ ඇතා මලා. දල දෙක අපේ දිහා තිබුණා. තිබිලා මහගෙදර තිබුණේ. අපිට ඉතින් ඒකව තියාගන්න කියන එක මේක නෑ. නැත්නම් මට නෑ. මම ඉතින් සාමාන්‍ය ප්‍රමාණයට බණක් අහනවා. ඒකේ වැදගත් දේවලුත් හිතට ගන්නවා. මට මතකයි එක වෙලාවකදී කියනවා හාමුදුරු නම මුතුමැණික් රත්තරන් වගේ දේවල් කිසිම අවශ්‍යයක් නැති දෙයක් අපිට. අපි ඕවා පැලඳගද අන්තිමට මරණය ලං කර ගන්නවා. බෙල්ලේ තියෙන එක බෙල්ල කපලා අරගෙන යනවා. ඉතින් ඕකේ තියෙන කැත්තක් උදැල්ලක් හදන්නත් බෑ. නිකන් වටිනාකමක් කියලා පළඳනවා විතරයි. ඒවා ඉතින් ඇහුණාම මටත් හිතෙනවා ඇත්ත තමයි කියලා. ඉතින් යෝජනා කළා මෙයා තමයි වැඩි මුල්ුනේ. යෝජනා කළා කොහාටද පූජා කරන්න කියලා මාලිගාවේ ඇද්දලා හරියට තියෙනවා. ඉතින් අපි යන්නේන මේකක් ඇසුරු කරන තැන ඒකන්ද මේකම යෝජනා කළා අපි වෙන ශ්‍රීමා බෝධියට හරි රුවන්වැලි සෑයට හරි වගේ තැනකට ඇද්දලා දෙක පූජා කරමු කියලා. ඔක්කොම කැමැත්ත පාල කළා. අපි ඔක්කොම ගිහින් එතෙන්ට ගිහින් ඇද්දලා දෙක පූජා කළා ආවා. ඉතින් අපිට නිදහසක් හම්බුනේ. ගෙවල් වල ඕවා තියාගෙන ඊට ඉස්සෙල්ලම තව දොළ ඇද්දලා ජෝඩුවක් තිබුණා. ඒක බඹරකල තියෙන ආරණ්‍යයක්. බඹරකල ආරණ්‍ය හාමුදුරුවෝ ටික මේවා තියාගන්න බෑනේ අම්මත් මේවා පරිස්සම් කරන්න එපා කියලා. මම කිව්වා ඉතින් පරිස්සම් කරන්න දෙයක් නෑ හාමුදුරුවනේ. කවුරු හරි කෙනෙක්චොත් කෙරිච්චාවේ. අපි එච්චර අගට ගන්න එපා ඔක පරිස්සම් කරන්න. ඕකේ මුකුත් වටිනාකමක් නෑනේ. ගන්න මේ දෙනවා කියලා. මම ඇත්තටම ඒක සහැල්ලුවට අරගෙන ඒකට කැමැත්ත පාදලා දැනුත් රුවන්වැලි සෑයේ බුදුගෙයි ඒ දල දෙක තියෙනවා. අපි ගියාම හදවතින්ම අපි වදිනවා. ඒ වගේම මේ අතාට අවස්ථාවක් හම්බ වෙනවා නිදහස් උත්සවයකට ගමන් කරන්න. එමයි හාමුදුරනේ මට මතකයි මේක නිදහස් උත්සවයට ගෙදිච්චා. සේනානායක මහත්තයා මං හිතට හැටියට මේක පිටියේ ගිහින් තියෙනවා එදා. නිදහස් උත්සවයේ පෙරහැර දවසේදී හොඳට පෙරහැර කළා. කිසි කලබලයක් ඒක තමයි මම මුලදීපත් කිව්වේ හාමුදුරනේ තාත්තට ඒ සත්තුන්ගෙන් ලැබීම තිබුණා.
නැත්තම් ඒවා උන් සත්තු කලබල කරන සත්තු. හ්ම්. ඒක මුකුත් නෑ. අපි තාත්තා ළඟට ආවට පස්සේ හොඳට ඉන්නවා. බානගල ඇතා කිසි දවසක තාත්තා ළඟදී මිනිහෙකුට හොඬක්වත් ඇදුවේ නෑ. මම ඒක බය නැතුව කියනවා.